හෙලෝ ලස්සන ළමයි කොහොමද ඉතින් ඔයාලට මම ගොඩ කාලෙකින් තමයි මේ vlog එකක් අරගෙන ආවේ. ඉතින් මම මේ උදේම ලෑස්ති වෙන්න යන්නේ ටවුන් එකට යන්න. ඇත්තම කිව්වොත් මම අද ප්ලෑන් කරන් ඉන්නේ කැන්ඩි එකට යන්න. අපි ඒකට ගිහින් බලමු ඒක කොහොමද අපිට ගැලපෙන රෙදි තියෙනවද එහෙම කියලා. ගොඩක් අය මගේ මෙන්න මේ ලිප් බාම් එක ගැන අහලා තිබුණා. මම ඒකට වීඩියෝ එකක් හදලා තියෙනවා. මම ඉක්මනටම ඒක එඩිට් කරලා ඔයාලට අරගෙන එන්නම්. මොකද ඒක ගොඩාක් අපි ඉස්සරහට කියන්න. මෙහෙම කියලා මදි. හරි. එනාති ඒ ලිප් බාම් එක ගෑවම පොඩි ටින්ට් එකක් එනවා. ඒ වුණාට මම චුට්ටක් මගේ තදට ලිප්ස්ටික් ගාලා හොරු නිසාම මට ඒක විතරක් මදි. මේක හරි සුවඳයි. සාමාන්‍යයෙන් මේක එක පුරා ගහනවා. මේ ඊපස්සේ මට නැතුම් බැරි දෙයක් තමයි මේ දවස්වල ඔයාලත් ෆුට් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ළමයි. මොකද මගේ කකුල් දෙක මේ ටිකක් වේලෙන්න බලනවා. මේ රස්නෙට නිසාම වෙන්නේ නැති. ඒ වගේම හොඳට වතුර බොන්න. මේක මම ගත්තා. මේ නේචර් සීක්‍රට් එකේ ඉන ඇලෝ මිරිකල් එක. මේක ගොඩාක් හොඳයි. කියන්නේ ඔයාලගේ කකුල් වල මෙන්න මේ ඇඟිලි වල කකුලේ මං කියන්නේ මේ කොටස් වල අර නිකන් සුදු වෙලා වගේ පිපෙන්න බලනවා. ඒ කියන්නේ එක්ක අපේ ඇඟට වතුර මදි එහෙම නැත්නම් අපේ හැම ගොඩාක් පේලෙනවා. ඉතින් මේක වගේම කකුල ගොඩක් පැලෙනවා නම් ඒකත් මේ ගොඩක් හොඳයි. මේක ෆුට් ක්‍රීම් එකක් මේ පාවිච්චි කරලා බලන්න. මොකද ගෑලමෙක් වුණාම කකුල් දෙක ගොඩක් ලස්සනට පිරිසිදුව තියෙන්න බෑ. ඉතින් මේක තමයි මම කකුල් දෙක ගාගන්නේ. මම අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරනවා. මොකද හරි අපිරිසුදු පාටයි නැත්තම් කකුල් දෙක. මොකද අරම තියෙනකොට කැතයිනේ ළමයි. ඉතින් ඒ නිසා මම මේකෙන් ටික ගා ගන්නවා. ඇත්තම කිව්වොත් ළමයි ඉස්සර පොඩි කාලේ අපි අවුරුද්දට ඇඳුම් ගන්න යනකොට සාමාන්‍යයෙන් ගෙදර හැමෝම ගිහින් තමයි ඇඳුම් ගන්න. දැන් වෙනකොට ඒක ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද තාත්තට වැඩ එතකොට අම්මට කම්මැලි හිතනවා එන්නේ. ඉතින් ඒ නිසාම දැන් අපි තනියම යන්න පුරුදු වෙලා. ඉතින් ඔයාලගේ මේ පාර අවුරුද්ද කොහොමද? ඔයාලා shopping කරාද? මේ තියෙන්නේ මේ මගේ කකුල් දෙක ගැන මම ඔයාලට කිව්වා නේද? දැන් ඒක ගොඩාක් දුරට අඩු වෙලා තියෙන ළමයි. අර මේ කකුල් දෙක වේලිලා වගේ තමයි තිබුණේ. දැන් ඒක ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි ගිහින්ම හම්බ වෙමු. මේ පාර මම ඇඳුම් ගන්න ශ්‍රියාණීකට එහෙම ගියා. ඇත්තම කිව්වොත් මේ පාර නම් මට සෙට් වෙන කිසිම ඇඳුමක් කීක තිබුණේ නැහැ. මම දන්නේ කියලා මම මේ පාර ශ්‍රියාණීකේ මොකුත් ගත්තෙත් නැහැ. මේ ඔන්නම කැන්ඩි එකට ආව ළමයි. කැන්ඩි කියන ලස්සන ක්‍රොප් টොප්ස් එහෙම තියෙනවා. හැබැයි ඒත් ෆ්‍රොක් එහෙම ලස්සන ඒවා නම් තිබුණේ නැහැ. ඩෙනිම් කලෙක්ෂන් එකකුත් තියෙනවා ලස්සන. මම ක්‍රොප් টොප් තමයි ගොඩක් ගත්තේ. හැබැයි ඒවත් රීසනබල් ප්‍රයිස් එකකට ඔයාලට ගන්න පුළුවන් කැන්ඩි එකෙන්. අර ලොකු ගණන් වලට නැහැ. සාමාන්‍ය අපිට ගන්න පුළුවන් මුදලකට එයාලගේ ඒ කලෙක්ෂන් එකේ අර දාලා තියෙනවා. මම ඔයාලට කිව්වා මතකයිනේ පොඩි කාලේ අපි අම්මයි තාත්තයි එක්ක එහෙම shopping කරන්න යනවා කියලා. ඉතින් ඒ කාලේ දැන් එයාලානේ අපිට ඇඳුම් අරන් දෙන්නේ. අද වෙනකොට අපි එයාලට ඇඳුම් අරන් දෙන්න තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මොකද අපි දැන් ලොකු වෙලා අපි ජොබ් කරනවා. ඉතින් එතකොට ඒකත් හරිම සතුටු හිතෙන දෙයක්. මොකද අපිත් එයාලට ඇඳුම් අරන් දෙන්න ඕනේ. දැන් එයාලත් ටික වයසට යනවා. අපි ටික ලොකු වෙනවා. ඉතින් එහෙම තමයි ජීවිතේ නේද ළමයි. ඉතින් ඔයාලත් කොහොමද shopping කරාද කියලා මට පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. පොඩි අයට වෙනම කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට ලස්සන hair clips ගොඩාක් තිබුණා ළමයි එතන. මාරම ලස්සනයි. ඉතින් ඔතනින් මම hair clips දෙකකුත් ගත්තා. මට ආස හිතුණා ඒවට. ඒ වගේම යාළගේ earrings තියෙනවා. ඒවා හරිම අඩුයි. ගණන්. අත්තම කිව්වත් අර වෙන තැන් වලට බලනවට වඩා සාමාන්‍ය අපිට ගන්න පුළුවන් ගානකට යාලා ඒවා දාලා තියෙනවා. ඇත්තටම ඒක ගොඩාක් හොඳයි.
ඉතින් ඔය විදිහට ලස්සන ඉයරින් කලෙක්ෂන් එකකුත් එතන තිබුණා. ඊට පස්සේ නෙක්ලසුත් ඔන්න ඔය විදිහට ලස්සන ඒවා තිබුණා. මම නම් සාමාන්‍යයෙන් නෙක්ලස් ඔය වගේව දාන්නේ නැහැ. උනට ඒවා හරි ලස්සනයි ළමයි, හරිම කියුට්. ඉතින් ඊට පස්සේ මම අපේ චූටි බට්ටිට ගත්ත ලස්සන ටෙඩි බේක්. එයා හරි ආසයි ස්ටිච්ඩ්. ඉතින් මල් ළඟ ඉන්නවා දැකලා එයා මට මෙන්න මේකම තමයි ඕනේ නැන්ද කිව්වා. ඉතින් මම එයාට ඒ ස්ටිච් වත් ගත්තා. ඊට පස්සේ අපි දෙන්න හිතුවා පොඩි බඩගින්නට මෙතනින් මොන හරි කාලා යනවා කියලා. බලන්නකො මෙතන තියෙනවා චොක්ලට්, එතකොට කප් කේක්, ඒ වගේම හැමදේම චොක්ලට්ස් වර්ග, ඩ්‍රින්ක්ස්, ක්‍රේප්ස්, ඒ හැමදේම උතන තිබුණා. ඉතින් අපි දෙන්න ඔතනින් පොඩි කඩචෝරුවකුත් කාලා චූටි චැට් එකකුත් දාගෙන හිටියා. හවස් වෙනකන් ඉන්නත් බෑ, මොකද මං හවස වැඩට යන්නත් ඕනේ නේ ළමයි. එදා ඇත්තටම කැන්ඩිගේ ගොඩක් සෙනඟ හිටියා. මට තව දෙයක් කියන්න බැරි වුණානේ. පොඩිලාගේ ඇඳුනොත් ලස්සන ඇඳුම් තිබුණා. මම පොඩි බබාල නම් ගන්න ගියේ නෑ. ඒ වුණාට ලස්සන ඇඳුම් තිබුණා එතන. හරිම කියුට් ඇඳුම් එතන තිබුණා. ඉතින් අපි ඔය විදිහට චූටි චැට් එකකුත් දාගෙන කාලා ඉවර වෙලා ආයෙම මම මගේ රාජකාරිය වෙත වාර්තා කරාලා. ඊට පස්සේ මම රෑ වෙලා තමයි ගෙදර ගියේ. මොකද නංගිව නම් කලින්ම ගෙදර යවුවා. මොකද අපි උදේ ආපු පාරනේ. ඉතින් ඒ නිසා. එහෙනම් අපි තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. bye bye.